හලෝ යාළුවනේ කොහමද? ඔයාලා හොඳින් ඉන්නවද? මායි අපේ මල්ලි ඔන්න කොණ්ඩේ කපන්න යන්න හැදුවේ. එතකොට මේ මල්ලිගේ අම්මා කියනවා මේ අපිට යන්න එපා. එයා කොණ්ඩේ කපන්නලු. මොනවා කරයිද දන්නේ නැහැ. පඬිතුකමට අරගෙන අපි බලමු මේ වයිෆ් කොණ්ඩේ කපන්නේ කොහොමද කියලා පළවෙනි පාරට. නේද මල්ලි? ඔව්. අපි බලමුනේ. අපි තුන දාලා කපමුනේ. යාට මන් දාලා දෙන්නම් ඔක්කොම කරලා ඔයාට තියෙන්නේ කපන්න විතරයි. මගේ මම මට කරන යාට පලි ටික ඔක්කොම මට ගන්න පුළුවන්. අපි බලමු පලි ගන්න විදිය. මල්ලිගේ මොන? මල්ලිත් බලාගෙන ඉන්නේ. ඔයලා මල්ලි අප්පච්චිගේ මුණ අන්තිම වතාවට බලා ගන්න ඔයා. ඉතින් ඒ තීරණාත්මක මොහොතට මම දැන් ළඟා වෙන්න යන්නේ. මට කරපු වගේ පලි ටික ඔක්කොම ගන්න පුළුවන්. ඔව් දැන් මේ වයිෆ් ඉන්නවා බලාගෙන මෙතන මේ කොණ්ඩේ කපන්න බලාගෙන ලෑස්ති වෙලා ඉන්නවා. ඉවරයි. මම දන්නවා මට ආපහු සලූන් එකට යන්න වෙනවා කියලා. තනින් දෙන බූගාව වගේ. කන කපන්නද? කන කපන්න එපා. මල්ලි අප්පච්චි කන කපමුද? මල්ලි ඔයා දැන් වයසයි අයියේ. කොන්නෙත් තිබිලා. ඔයාගේ මට සැලුන් එකක් දාලා දෙන්න. මම ආයෙ කන්නේ හරියට කැපුවත් කාලේ. ඔයා සලූන් එකක් දාලා එන මිනිස්සුන්ගේ කොණ්ඩ නෙමෙයි කන් නහ ඔක්කොම කපයි. අප්පච්චි මොකද මේ වෙන්නේ අප්පච්චි? මල්ලිටත් තිනා. මල්ලි බය වෙලා බලන් ඉන්නවා. මල්ලිවත් කොණ්ඩේ කපනවද? ඊළඟට මල්ලිගේ තමයි තීරණාත්මක අවස්ථාව. මල්ලිවත් කොණ්ඩේ කපනවද? අයි මෙහෙ ඕ නෝට්ටු ගෙවුවා නම් ඉවරයි. ඔන්නේ තියද? අපි දැන් වයසයිනේ නංගි. අපි දැන් මාමලා. මාමලා නෙමෙයි සීයලා. මල්ලි අපේ අප්පච්චි කෝණේ කපනවා. ඊෂේ කියන්නේ. මල්ලි ඊළඟට මල්ලි ලෑස්ති වෙන්න. ගයිස් ඉවරයි. අපි බලමු දැන් මේ කොහොමද කපලා තින්නේ කියලා බෑක් සයිඩ් එකේම. සලූන් එකේ මල්ලිට කෝල් එකක් දෙන්න දෙනවා කියලා. එහෙමනම් අවශ්‍ය නැහැ. අපේ හස්ති ස්ටුඩියෝ ගයිස් මගේ කොණ්ඩේ ඉවරයි. මේ ඉන්නේ. දැන් hina වෙනවා. කෑවමයි කොණ්ඩේ.
මීට වැඩිය හොඳයි. හරිද? ඔයාට ඉතින් ඔය වටේ හොඳයි හොඳ නෑ වගේ නම් පොඩ්ඩක් සැලුන් එකට ගිහින් දැලිපියකින් කපා ගන්න. දැලිපියෙන් කපනවා බෙල්ල. දැන් ගයිස් අපේ මල්ලිගේ වාරේ. මොකද මගේ අතින් හස්බන්ඩ් කොන්නේ පොඩ්ඩක් චොර වුණා. දැන් අපේ මල්ලිගේ කෝණි කපන්නේ නම් අප්පච්චිලු. ඔන්න මල්ලි කෝණි කපන්න බලාගෙන ඉන්නේ අපේ හස්තියා. මල්ලි නම් ඉන්නවා වෙන සද්ද නැතුව. මල්ලි කහනවා. මල්ලි ඉන්න මල්ලි